හොඳයි. අපි 2026 රිවිෂන් පන්ති ගැන කතා කරන්න තමයි අද හම්බෙන්නේ. 2026 පළමු වතාව, දෙවෙනි වතාව හෝ තුන්වෙනි වතාව කරන සිසු දරුවන් වෙනුවෙන් මේකේ මෙහෙමයි ප්ලෑන් එක තියෙන ටයිම් ටේබල් එක. බදාදා 7:30 2:30 තමා රිවිෂන් ක්ලාස් එක. සිකුරාදා පේපර් එක 7:30 10 දාලා තියෙන එක 10:30 වෙන්නත් පුළුවන් 10:40 වෙන්නත් පුළුවන් ඉදිරියේදී. තාම අපි දෙන්නේ ප්ලැට්ෆියෝ දෙකම ප්‍රශ්න දාලා මේ මාසේ විතරක් ලබන මාසෙදී කියන්නේ පෙබ්‍රුවාරි මාසෙදී රිවිෂන් එකට පේපර් එකයි තියරි එකට වෙනම පේපර් එකයි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ තියරි එකයි ඔක්කොම කවර් කරලා නැහෙනි. හැබැයි තියරි එකේ කෙනෙක් ඉන්නවා මොන හරි විදිහකින් සිලබස් එක ආවරණය කරගත්ත එක්කෙනෙක් එයාට ෆුල් පේපර් එක ලියන්න පුළුවන්. රිවිෂන් එකටත් කැමති ආකාරයට පුළුවන්. පන්තිය කරපු ඒවා එන තියරි පන්ති එක ලියන්න පුළුවන්. එක්කෝ රිවිෂන් පන්ති ෆුල් පේපර් එක ලියන්න පුළුවන්. ඒක පස්සේ දෙන්නේ. ඒක ගැන මම කියන විස්තරي ලබන මාසෙ ඉඳන් තමයි ඒක දෙන්න වෙන්නේ. ඒතර 7 ඉඳන් තමයි ඩිස්කෂන් එක. ඒකේ අවසාන වෙන වෙලාව කියන්න බෑ. මොකද දැනට නම් පැය දෙකමාරක් වගේ යන්නේ. තව ඉදිරියේදී සමහරවිට පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් පේපර් එකේ දිග වැඩි වෙනකොට. හරි. ඒතර මේ අපේ වැඩ පිළිවෙල මෙහෙම යන්නේ. මේ පහුගිය මාසේ ආවරණය කළ කොටස් තමයි මේ තියෙන්නේ. ගණිත අභ්‍යුහනය කරා අපි. ඒ වගේම මාපාංක අසමානතාව රිවිෂන් පන්තියනේ. අර සාමාන්‍ය පිළිවෙලටම යන්න ඕනේ නැහනේ. ඒ වගේම ආවේ ගිහා ගැටුම් ඒ කියන්නේ ප්ලයිඩ් වල පළවෙනි ගාන මේ තියෙන්නේ මොන ගානද කියන එක. පී වල පළවෙනි එක, පී වල දෙවෙනි එක. ප්ලයිඩ් වල එක, ප්ලයිඩ් වල දෙක ප්‍රක්ෂිප්ත. ඒ වගේම දෘಢෝත්සුක සමතුලිතතාව කරා. ඝර්ෂණය කරන්න හිටියේ හැබැයි අපේ ආයතනයේ වහනවා 31. ඒ නිසා එදා ඒක කරන්න බැරි වෙනවා. ඒතර ඝර්ෂණය ඊගාව ජනවාරි 7 කරලා ලබන ජනවාරි මාසේ 7 වෙනිදා කරලා ඒ කොටස ඉවර කරනවා. බහුපශ්‍රිත කලින් කරා. ඒතර මේ කොටස් ටික තමයි දැනට ඉවර මේ මාසය තුල. හරි. එතකොට මේ අනිත් පැත්තෙන් අපිට කරන්න තියෙන වැඩ කොටස් ටික මම මේ පැත්තේ ලකුණු කරා. මේ ඉදිරියේදී කරන්න තියෙන ඒවා. මම සම්පූර්ණ බෝඩ් එකේ එහාටම අරන් පෙන්නන්නම්. හරි. ත්‍රිකෝණමිතියනේ අපිට තියෙන දිගම කොටස. හැබැයි මෙහෙමයි මේකට සමහර වෙලාවට සති 3ක්ම යන එකක් නැහැ. මෙතන මේ සිකුරාදාත් පොඩි වෙලාවක් සමහර පේපර් එකකින් පස්සේ කරනවා පන්තිය. ජනවාරි මාසේ ඉඳලා. ඒතකොට මෙතන ජනවාරි 14 21 28 කොට මේ සිකුරාදා පන්තියත් ඇතුළත තියෙන්නේ. මෙතන අපිට සති 3ක්ම යන එකක් නැහැ සමහර විට. ත්‍රිකෝණමිතිය ඉවර කරන්න. එහෙම වුණොත් ඒ අතර අර ඔන්ලයින් එකේ කරන්න තියෙන පොඩි කොටස් ටිකක් තියෙන ඒවා මේකෙදි කරන්න පුළුවන්. Java වගේ ඒවා. දැනට මම හිතන් ඉන්නවා මේකේ කරන්න පුළුවන් කොහොමත්. මේ ටයිම් ටේබල් එක අනුව තමයි යන්නේ. එතකොට පෙබ්‍රුවාරි 11 නිදහස් දවස එදා ඔන්ලයින් එකක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් අර ඔන්ලයින් එකේ කරන්න තියෙන පොඩි සෙක්ෂන්ස් ටිකේ එකක් එදාට කරන්න පුළුවන්. දැනට එදා පන්තිය නැහැ. එහෙනම් මම ඒක දැම්මේ නැහැ. ඒතර ඒ සතියේ සිකුරාදා තියෙන්න පුළුවන් පන්තිය. ඒකේ විස්තර දැම්මෙත් නැහැ. මොකද ඒකෙදි අපිට පුළුවන් අර ඔන්ලයින් එකේ කරන්න හිතන් ඉන්න පොඩි සෙක්ෂන්ස් වලින් එකක් එදාට කරන්න. ඒතර අපිට පොඩි ලීවරේජ් එක වෙනද පොඩි වාසියක් තියෙනවා මේ තියෙන්නේ අවම පන්ති ටික. එතකොට මීට අමතරව තව වැටෙනවා. මොකද පෙබ්‍රුවාරි 4 නිදහස් දවසේ පන්ති කරන්න බැරි වුණත් 6 වෙනිදා කරන්න පුළුවන් සිකුරාදා. ඒතර ඒක තියෙනවා. සිකුරාදා නම් පේපර් එක නැතුව අපිට එදා ෆුල් පන්ති කරන්න පුළුවන් සම්පූර්ණ පන්ති. ඒතර එහෙම වුණොත් එදා සෙක්ෂන් එක කවර් කරන්න පුළුවන් Java වගේ එකක්. එහෙම නැත්නම් න්‍යාස වගේ එකක්. එහෙම නැත්නම් කපි පද්ධතිය වගේ එකක්. එතකොට මේ එහෙම වැඩිපුර වාසියක් තියෙනවා. මේක ඇතුළෙත් අපිට දවස් ඉතුරු වෙන්න පුළුවන්. මේ දවස් තුනෙන්ම කරනවනේ මේ අතරතුර ජනවාරි 14 කියන්නේ බදාදා දවස මේ තියෙන්නේ හැමදාම බදාදා දවස් තමයි දාලා තියෙන්නේ. ජනවාරි 16 සිකුරාදා දවස් අපිට තියෙනවා. හරි. ඒතකොට ඒක නැතුව මේ 14 යනුවෙන් කියවෙන්නේ 14 හා 16 දෙකම. ඒ වගේ. එතකොට මෙතන ඊට පස්සේ අවකලනය. ත්‍රිකෝණිතියෙන් පස්සේ අපිට සීමා අවකලනය. මේක ඇත්තෙම සීමා අවකලනය. මෙතිනේ ගෙන ගණන්. ඇත්තෙම ත්‍රිකෝණමිතියේ 10 වෙනි ගානයි 17 වෙනි ගානයිනේ. මේකේ 5 වෙනි ගානයි 14 වෙනි ගානයි. ඇත්තෙම මේකත් කඩන්න පුළුවන්. ඉතින් 17 ABC කියලා. අපි දන්නවනේ හරියටම එන කොටස් ටික. 17 සමීකරණ 17B ත්‍රිකෝණිතියම 17C කියන්නේ ප්‍රතිලෝම ශ්‍රිත. එහෙමනේ මේකේ බින් වෙන්නේ හරියටම අපි දන්න එන කොටස් ටික. දැන් බයෝ වගේ නෙමෙයි.
මෙත්සල අපි හරියටම දන්නවා මෙන්න මේ කොටසෙන් තමයි මේ ගාන එන්නේ කියලා එකම දේ. ගාන ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ අවකලනය මේ දවස් දෙකේ කරන්න පුළුවන්. මොකද යෙදීම් හා අවකලනය සීමා වෙනවා. යෙදීම් වෙනවා. ඊට පස්සේ එනවා ප්‍රස්තාව. මෙන්න මේකේ පෙබ්‍රුවරි 25 4 කිව්වට මේකේ තව දවස් තියෙනවා. මට තියෙන 27 තියෙනවා, මෙතන 6 වෙනිදා තියෙනවා. දෛශිකයේ එකතල බල. කොහමද මේ විදිහටම යන්නේ? මේ දවස් මේ විදිහටම අනිවාර්යෙන් ඉවර කරන්න. ඒක ඔයගලන්ට අවුත් බලන්නත් පුළුවන්. ඒ දවස් මගේ අරින්නේ. දවස් ඉතුරුනොත් ඒක වෙන මොකක් හරි කරනවා. මේකේ සඳහන් නොවන එක. එහෙම සඳහන් නොවන කීපයක් තියෙන එක අන්තිමටම පෙන්නන්න. ඊට පස්සේ මෙතන සංධිකල දඬු හා බෝවංකනේ. එකම රටාවනේ තියෙන්නේ. ඒකට ඒක අවුලක් නෑ. මාර්තු 11 හා මාර්තු 18. මාර්තු 25 ශ්‍රේණි. මේකේ මත තියෙන 25 කියන්නේ 25යි 27 දෙකම අහු වෙනවා. ශ්‍රේණි කරන්න පුළුවන් අභිහුණේ කරලා තියෙනවා. හරි? ශ්‍රේණි කරන්න පුළුවන්. අප්‍රේල් 1 වර්ගජ සමීකරණ. ඒතර 1 කිව්වට 1යි 3යි. ඊට පස්සේ වෘත්ති චලිතය අප්‍රේල් 8 වෘත්ති චලිතයේ ගණන් වැඩිපුර නම් හදන්න තියෙනවා. මෙතන අපිට මේ අවුරුදු හින්දා 15 නැති වෙනවා. 17 සමන් නැති වෙන්න පුළුවන්. ඒක දන්නේ. හරි. හැබැයි 8යි 10යි තියෙනවා. ඒ වගේම සාපේක්ෂ තෝරණය මෙදා. සාපේක්ෂ තෝරණය ඉච්චර වෙලා යන එක නෙමෙයි. අපි සමහරට කප්පි පද්ධති සඳහන් නොකරට නිවාඩුවක් හම්බුනොත් කප්පි පද්ධති කරලා තිබුණොත් මේක වඩාත් ලේසි වෙනවා. වෘත්ති චලිතයේ වෙලාව පොඩ්ඩක් වැඩි සාපේක්ෂ තෝරණයට වඩා. ඒකට අපිට මැනේජ් කරන්න පුළුවන්. මොකද අප්‍රේල් 8 තියෙනවා, අප්‍රේල් 10 තියෙනවා. හදිසියක් වුණොත් පේපර් එක පොඩ්ඩක් එහා මෙහා කරලා අපිට ඒක කරගන්න පුළුවන්. හරි. රයිට්. ඊට පස්සේ කොහොමද මේකේ ඉන්න ඕන? මේ ගානට ආවරණය කර නැත්නම් අගද හිර වෙනවා. හිර වෙන්නේ කවුද? ඕගොල්ලෝ. ඇයි ඒ? දැන් අපිට උන්න දැන් ගොඩාක් ගුරු එහෙම කරන අවස්ථා අපි දකිනවනේ. හිර වුණොත් ඔන්ලයින් ගොඩාක් දාලා අන්තිමට කරනවා. ඒතර ගුරුවරයා ඒ කොටස කරා කියලා එකක් තිබුණට ළමයට ඒක ග්‍රහණය කරගන්න බෑනේ. අපි හිතමු දැන් ඕගොල්ලන්ට පැය 12ක අපි කියමු පැය 12 නෙවෙයි. සාමාන්‍ය මෙහෙමනේ කියන්නේ. අපි උගන්වන ප්‍රමාණය කරායින් පස්සේ ළමයි කැම්පස් එකේ නම් වැඩිපුර පැය ඒ කියන්නේ අපේ පැයකට ඒගොල්ලෝ පැය එකමාරක් වැඩ කරන්න ඕනේ. ඒනොත් අපි ඒ ගාන කියලා හිතුවොත් දැන් අපි හිතමු විෂයන් තුනේ වෙනවා ගොඩක් ඔන්ලයින් ගොඩක් දෙනවා එකපාර. එතකොට ඒකට සූදානම් වෙන්න ඕගොල්ලන්ට වෙලා මදි වෙන සතියේ ඊට පස්සේ තමයි ළමයි නිදි මරන්න පටන් ගන්නවා. ඒතකොට නිදි මරුවොත් වෙන්නේ සාමාන්‍යයෙන් ඒරල් කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ එක දිගට ඕගොල්ලෝ නිදා ගන්නකොට සාමාන්‍යයෙන් පැය 6ක් එක 6මාරක්. මම දැක්ක කවුරු සර් කෙනෙක් ළඟදී YouTube එකේ වීඩියෝ එක දාලා තිබ්බා පැය 5මාරක්වත් අඩු ගන්න නිදා ගන්න ඕන කියලා. ඒක උනත් නරක නැහැ. මං කියන්නම් පැය 6මාරක්. හැබැයි ඒස කියන එක දිගට දැන් ළමයි කඩ නිදා ගන්න ඕනේ. පැය දෙකක්. ආයි පොඩ්ඩ වැඩ කරලා ආයි පැය දෙකක්. එහෙම බෑ. එක දිගට ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන සියලු මේවා රිපෙයාර් වෙන්න අපිට එක දිගට වුණා පැය 6ක විතර කාලයක්. 6මාරක් වගේ. ඇත්තටම උගලන්ට හරිනම් ගත්තොත් 8මාරක් විතර වුණා. හැබැයි පැය 8මාරක් නිදාගත්තොත් ඒවල කරගන්න බෑනේ. ඉතින් පැය 6මාරක්වත් ඉන්න ඕනේ. ඒකට ගුරුවරයා කියලා තිබ්බා පැය 5මාරක්. ඒක නරක නෑ. හැබැයි 5මාරක් ටිකක් මදි වගේ 6මාරක් තිබ්බනම් හොඳයි. දැන් ගොඩක් අය කියන්නේ නිදිමල වැඩ කරන්න කියලා. එහෙම නෑ. ඇහැරගෙන ඉන්න වෙලාවෙ වැඩ කරන්න. ඒක වෙන දේවල් නොකර. හරි. එතකොට මේ අගදී කොහොම හරි ඒ වගේ ඔන්ලයින් ගොඩක් දාලා හිර කරනොත් ඕගලන්ට ඒවල කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ විදිහටම යන්න ඕන. ඒ කියන්නේ මොකක් හරි විදිහකින් එකක් මිස් වුණොත් ඒකට මොකක් හරි අපි කියමු එහෙම වුණොත් හදිස්සි අපි හිතමු උදාහරණයක් ගන්න වෘත්ති චලිතය මිස් වෙනවා. දැන් 8 වෙනිදායි 10 වෙනිදායි කරගන්න බැරි වෙනවා. එහෙම බැරි වෙන්නේ නැහැ. බැරි වුණා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් මෙතන වර්ගජ සමීකරණ 1යි 3 අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒක ගණන් විතරනේ අපිට හදන්න තියෙන රිවිෂන් එකේ තියරි පොඩ්ඩනේ තියෙන්නේ. වෘත්ති චලිතයේ තියරි පොඩ්ඩනේ තියෙන්නේ. ඒතර කරන්න පුළුවන්. නමුත් වෘත්ති චලිතය වෙනස් ගණන් හදන්න තියෙනවා. අපි හිතමු මොකක් හරි විදිහකින් බැරි වෙනවා. එහෙම වුණොත් ඒකට පොඩි වීඩියෝ එකක් ඉතුරු කෑල්ලට ගණන් ටිකක් හදලා දාන්න වෙන්න පුළුවන්. හැබැයි අගදී ගොඩාක් ඔන්ලයින් කරලා හිර කරන්නේ නැහැ කවදාවත්. ඔයගොල්ලෝ බලන්න මෙහෙම තමයි යන්නේ මේක අනිවාර්යෙන්. ඒතර සාපේක්ෂ තෝරණය මෙදා ඒක ප්‍රශ්නයක් නැහැ. අප්‍රේල් 29 මැයි 6 අනුකරණය. මෙතන මතක තියාගන්න 29 කොට 29 තියෙනවා. හැබැයි මැයි 1 තියෙනවා. මැයි දිනේ. ඒක බලමු කොහොම වේද කියලා. මෙහෙම වුණොත් ඒතර ඔන්ලයින් එක දාන්න වෙනවා. හැබැයි මැයි 6 තියෙනවා මැයි 8 තියෙනවා. ඒකට අවුලක් නෑ. අනුකරණය කොහොමවත් කරන්න පුළුවන්. ඒකම අපි ගුරුත්ව කේන්ද්‍රයක් කරමු. ඒතර අනුකරණය යෙදීම ඔක්කොම ටික අහු වෙනවනේ. අනුකරණය මේ ගණන් දෙකේ එනවා. ගුරුත්ව කේන්ද්‍රය 16. ඊට පස්සේ මැයි 27 අනුවර්ති චලිත. දැන් මේක ලොකු ගානක්. අනුවර්ති චලිතේ ලොකු ගානක්. දැන් ගුරුත්ව කේන්ද්‍රය හැබැයි අපිට දවසක් ඉතුරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ 20 නෙමෙයි 22 තියෙනවනේ.
ඉතුරු වෙන්න පුළුවන් සමහරට ඒක මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට ඕන නම් මේකෙන් මේ ජුනි 3 වෙනිදා කොටසක් මේකට ගන්න වෙන්න පුළුවන්. හැබැයි අනුවර්තී එකම විදිහට ගාන තියෙන්නේ. ඒ කියන්නේ ගානේ ගොඩක් වෙනස් ආකාර එන්නේ නැහැ. තිරස් එක තියෙන්න පුළුවන්, ආනත්තල් එක තියෙන්න පුළුවන්, සිරස් එකක් තියෙන්න පුළුවන්. ඔක්කොම එකම විදිහට තියෙන්නේ. තියරි එකෙත් පොඩ්ඩයි තියෙන්නේ. ඇත්තම අනුවර්ත චලිතය ඔයගොල්ලන්ට කීප දෙනෙක්ද මීට කලින් හම්බෙනවා. මේක හැබැයි හදිස්සියේ එදා බැරි වුණොත් අපිට ඒකේට ගණන් කීපයක්නේ හදන්න ඉතුරු වෙන්නේ. ඒ වුණත් ඒකට පුංචි වීඩියෝ එකක් දාන්න වෙන්න පුළුවන්. හැබැයි 27යි 29 දෙකම තියෙනවා ඒකට. බැරි වෙන එකක් නෑ ආවරණය කරන්න. පුළුවන්. එතකොට මෙතන ජූනි 3 ජූනි 10 සංකීර්ණ සංඛ්‍යා. සමහර විට සංකීර්ණ සංඛ්‍යා මෙතන ගණන් තුන මේ කොටස් ටික එනවා. ෆස්ට් පේපර් එකේ තුන්වෙනි ගාන, සෙකන්ඩ් එකේ 13B හා 13C. ඒ ටික එනවා. හැබැයි මේක 13 ඒ තමයි න්‍යාසය ගැන අපි තාම සඳහන් කරේ නෑ. ජුනි 17 සම්භාවිතාව. ඒක සම්භාවිතාවල් ගොඩක් නෑ. මොකද බේස් ප්‍රමේය දක්වා ටක් ගාලා යන්න පුළුවන් රූපයස් වලින් තමයි. මොකද සම්භාවිතාව කියන්නේ මෙෂර් එකක්, වර්ගඵලයක් වශයෙන් තියෙන එකක්. සම්භාවිතාවේ තියෙන මූලික සංසිද්ධි කීපයක්, සංසිද්ධි තුනක්. සුවසිද්ධි. ඒතර සුවසිද්ධි වලින් කියවෙන්නේ සම්භාවිතාව වර්ගඵලයක් ලෙස සලකන්න පුළුවන් කියන එක. ඒක මම එතනදී කියලා දෙන්නම්. ඊට පස්සේ මේ සම්භාවිතාව ගැන ගියමක් නැහැ. කුලකොලින් එක එක අගයන් දීලා අහන්න දුන්නත් එහෙම නැත්නම් වෙන ආකාරයකට දුන්නත් බේස් ප්‍රමේය මුළු සම්භාවිතාව ප්‍රමේය එන පොඩි දෙයක්. ඊට පස්සේ තියෙනවා නෝමල් ඕලෙවල් දැනුමෙන් හදන්න තියෙනවා. රුක් සටහනෙන් හරි නියදී අවකාශයේ ලක්ෂ්‍ය ප්‍රස්ථාරයෙන් කරන්න තියෙන ගණන්. ඒව ඉතින් ඕලෙවල්නේ. ඒකේ ගණන් හැදෙන්න ඕන. හැබැයි අලුත් දේවල් නැහැ. ඊට පස්සේ ජූලි 24යි 1යි. දැන් මෙතන මතක තියාගන්න ජූලි 24යි ජූලි 1 වෙනිදා ගත්තා මෙන්න මේකෙන් කොටසක්. දැන් ඉතුරුනොත් මෙදා කරන්න පුළුවන් මොකද ස්ට්‍රැට් වලට මෙච්චර කාලයක් යන්නේ. ස්ට්‍රැට් වල ඉගෙන ගන්න ගොඩක් ජාති තියෙනවා. නමුත් අපි ගාන එන ගානයි ඔක්කොම වටපිටාව බැලුවම ඒ ටික උගන්නන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. රයිට්. ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා මේ ජූලි 8යි 15යි. ඒකේ සරල රේඛාව හා වෘත්තය. මේ කියනවා ඇත්තෙන් පියවර 8යි 9යි පියවර 16යි. ලකුණු 20ක් කියනවා ඇත්තටම. පියවර පේපර් එක ගත්තොත් මේකේ 8යි 15යි. මේක අගදි කරන්න හිතුවේ මේක අමතක වෙන්න ඉඩ තියෙනවනේ. අනික මේ වෙනකොට ඛණ්ඩාංක තල එහෙම කරලා කොහේ හරි කෙරෙනවා. දාශික වලට කලින් එහෙම ඛණ්ඩාංක තලය කියලා ඒතර සරල රේඛායි පොඩි ටිකයි කියන්නේ. ඇත්තෙන් මම ඛණ්ඩාංක තලය යටතේ රේඛා දෙකක් අතර කෝණයක් කරනවා. ඒතර හරි පොඩ්ඩයි මේක ඉතුරු වෙන්නේ. ඔය කෝණ සමච්ඡේද ටිකයි පරාමිතික ටිකයි ඒ ටිකයි පරාමිතිය ටිකයි වෘත්තේන ටිකක් තියෙනවා. ඊට පස්සේ ජූලි 22 සංකරණ හා සංයෝජන මොකද ඒක වෙනස් එකකට සම්බන්ධ නිසා අගදි කරන්න පුළුවන් ඒක. එතන 29ක් තියෙනවා ජූලි 29ක් තියෙනවා. ඒ සතියක් තියෙනවා. අපි ඒ සතිය කොකටද තියාගමු. හරිද? මොකක් හරි වුණොත් දැන් මොකක් හරි මේක ටයිම් ටේබල් එක මේ විදිහට කරන්න බැරි වෙන්නේ නැහැ. මොකද මම කිව්වනේ මොකක් හරි විදිහින් කරන්න බැරිනොත් මම ඒතර ඒකට අනුරූප වෙන ඔන්ලයින් එකකින් ඒක ඉවර කරනවා. ගොඩක් කරන්නේ නැහැ. පොඩ්ඩක් මොන හරි ඉතුරු වුණොත් ඒ කියන්නේ පුළුවන් තරම් ඔන්ලයින් මගහැරලා තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒ කියන්නේ ඔන්ලයින් දරුවෙකුට එහෙම නෙමෙයි මම කියන්නේ. දැන් ෆිසිකල් කරද්දි ඒගොල්ලන්ට ඔන්ලයින් හෙන ලෝඩ් එකකුත් අගද දෙන්න බෑනේ. නේද? එහෙම කරන්නේ නැහැ. ඊට අමතරව මේක ඉතුරු වෙන කොටස් ටිකක් තියෙනවා. අපි දැන් ටයිම් ටේබල් එක අනුව ගියාම ඉතුරු වෙන කොටස් ටිකක්. දැන් මේ ද්විපද ප්‍රසාරණ ගත්තොත් PO පේපර් එකේ ලකුණු 2මාරක්. කියන්නේ ඇත්තටම කම්බයින් මැත්ස් වල 1.25. මේක එක දවසකින් කරන්න පුළුවන් පොඩි එකක්. මේකද ගණන් අහන වපසරිය ගොඩක් අඩුයි. ඉස්සර නම් තිබ්බ මේක උපරිම සංගුණකේ හොයන්න වගේ ඒවා. ඒක 19 දි සිලබස් එකකින් අයින් කරා. ඒතර මේකේ ලොකු දෙයක් නෑ දැන්. ඒ වගේම න්‍යාස ලීසි ගානක් ඕන කෙනෙකුට හදන්න පුළුවන් එක. මේක පියවර 13 ඒ කොටස වශයෙන් ඉන්නේ. මේක හැබැයි ඉංජිනේරින්ග් වල ගොඩාක් වැදගත් එකක්. ඉංජිනේරින්ග් වල සාමාන්‍යයෙන් මැත්ස් වලින් 4 පංගුවක් පස්සේ 5 පංගුවක් විතර ඉන්නේ න්‍යාස. ඒක ලීනියරයිසේෂන් කියලා එකක් තියෙනවා. ඒකෙදී එතන ලීනියර් සිස්ටම්ස් ඒ වගේ ඒක එතනදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒව හසුරවන්න හැමතිස්සෙම ඕන න්‍යාස. රොබොටික්ස් වලට එවතන දෛශික අවකාශ කරද්දී න්‍යාස වලින් තමයි අපි කරන්නේ. ඒතකොට න්‍යාස ගොඩක් වැදගත් ඉංජිනේරින් පැත්තට ගියොත්. හරි ඉංජිනේරින් ෆැකල්ටි ගියොත්. ඒක ඒ වල බොහොම පොඩි දායකත්වයක් තිබ්බට පේපර් එක මේකේ ඉතා වැදගත් කොටසක්. පරාමිතික වක්‍රය කියන්නේ පියවර 7 වෙනි ගාන කියන්නේ කේතුකත් මේකට අහු වෙනවා. කියන්නේ ස්පර්ශක අභිලම් බඳින එක. ඒක. දැන් මේක පොඩි ගණන මේ තුන. මේකත් ලකුණු 1.25යි මේකත් 1.25යි. මේක සාමාන්‍ය ලකුණු 2.5ක් විතර එනවා මුළු පේපර් එකේ. හරි. හැබැයි ඒක 100ට නෙමෙයි 130න් වෙන්නේ. මොකද අපි අතාරින ප්‍රශ්න ටිකකුත් තියෙනවනේ.
දැන් 130ක් කියනවනේ පේපරේ ගණන් 7ම එනවනේ. අපි සිලබස් එක සම්පූර්ණයෙන් කරන්න ඕනනේ. ඒතකොට 130ක ලකුණු තියෙනවා මුළු පේපර් එකේ. අපි 100යි කරන්නේ. කොහොමද මෙතන 1.25යි මේකට 1.25යි මේක 2.5යි. පොඩි සෙක්ෂන්ස් ටිකක්. ජවයේ කාර්යය. ඒකත් පොඩි කෑල්ල දවසින් කරන්න පුළුවන්. මේක සමහරට අපි ඉඩක් මේ කොටස් මේවා මේ හතරම ඉඩක් හම්බුන වෙලා මේ කප්පි පද්ධතිත් එක්ක මේවා බොහොම පොඩි ඒවා. පැය 3 වීඩියෝ වගේ ඒවා කරොත් ඔන්ලයින්. ඒ කියන්නේ ඔන්ලයින් කරොත් පැය 3යි. හදිසි ඉඩක් හම්බුනොත් මේවා මැදදී කරන්න පුළුවන් මට. එහෙම මැදදී කරන්න බැරි දෙකක් තියෙනවා මේ දෙක. VT හා සාපේක්ෂ ප්‍රයෝගය. දැන් VT සාපේක්ෂ ප්‍රයෝගයේ පොඩි රිස්ක් එකක් තියෙනවා අවදානවා. මේක ලේසි එකක් වුණාට මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රයෝගයේ VT දෙකම එකට ගත්තම මේ ගාන සමහරේ හදන්න මැලි වෙනවා. මොකද ඊට වඩා ලේසි ගණන් තියෙන නිසා. මේ දෙක හදන්න ගොඩක් වෙලාවට කට්ටිය try කරන්නේ සම්භාවිත සංඛ්‍යානේ බෙරනවා. හැබැයි සම්භාවිත සංඛ්‍යානේ සාමාන්‍ය කරොත් අඩු කාලෙකින් කරන්න ෆුල් මාක්ස් ගන්න පුළුවන් ගානක්. අනික සම්භාවිත සංඛ්‍යානේ අපිට එනවා ගණන් ලකුණු කීයද? 20ක් එනවා. 20ක් කියන්නේ අප්ලයිඩ් වල 20ක් මුළු පේපරේ ලකුණු 10ක් කෙලිම 10ක්. අනික සම්භාවිත සංඛ්‍යානේ අතාරින්න එපා කියලා මම කියන්නේ. මොකද සම්භාවිත සංඛ්‍යානේ ඔයගොල්ලන්ට පස්සේ හැම දෙයකටම වැදගත් වෙන එක. ඉන්ජිනියරින් ගියොත් වැදගත්. ඒකේ රිසර්ච් ලෙවල් එකට ගියොත් එතනදී වැදගත්. ඊට පස්සේ ගත්තම සයන්ස් ගියත් වැදගත්. ඇත්තටම කියනවා මෙඩිකල් ෆැකල්ටි ගියත්. අපි යන්නේ නැහැ තමයි මෙඩිකල් ෆැකල්ටි. නමුත් එහෙම ගියොත් ඒගොල්ලන්ට පව එක වැදගත් එකක්. එහෙම නැත්නම් MBA කරන දවසක. හරි. accounting වගේ කරන දවසක. එහෙම කරන්න පුළුවන් නේ ඔයගොල්ලෝ උනත්. ඒ කියන්නේ ඉන්ජිනියරින් කරත් පස්සේ කාලෙක මැනේජ්මන්ට් MBA වගේ දේවල් කරනවනේ. එහෙම ගොඩක් ළමයි කරනවා. ඒතකොට එහෙම අවස්ථාවවලදී මේක ගොඩක් වැදගත් එකක්. කියන්නේ සම්භාවිත සංඛ්‍යානයි. ඒක හොඳට කරගන්නේ කොහොමද හොඳයි. කොයි කැම්පස් එකට මොකක් කරන්න ගියත් ඒක හරියම වැදගත් වෙනවා. ඒ නිසා ඒක කරොත් ඔයගලන්ට මේකේ වැදගත්කම අඩු වෙනවා. මොකද මේක අත ගහන්න ටිකක් රිස්ක් එකක් තියෙන ගානක් මේක මම ඔන්ලයින් කරනවා. මේක හැබැයි ඔන්ලයින්ම තමයි කරන්න වෙන්නේ. මේක අර ඉඩක් අස්සට දාගන්න පුළුවන් ඒවා නෙමෙයි. VT උනත් එහෙම කරන්න අමාරුයි. මේ පහ නම් ඉඩක් හම්බුනොත් මැද්දේ කරන්න පුළුවන්. මේවා ටික. දැන් අපිට ඔය මොකක් හරි නිදහස් දවස් වගේ එහෙම නැත්නම් මේ දිනේ වගේ දවස් තිබුණොත් හරි. ඒවට මේවා ටික මේ කොටස් ටික කරන්න පුළුවන්. එතකොට මේ එහෙම තමයි වැඩ පිළිවෙල යන්නේ. හරි. තව එකක් තියෙනවා කියන්න. පේපර් ක්ලාස් එක දැනට නම් ඇත්තම කියනවා ඇප්ලයිඩ් view දෙකම එකට දාලා දෙන්නේ. මොකද හේතුව ඇප්ලයිඩ් කියලා වෙන් කරන්න පියෝ නම් තියෙන ඇත්තටම ගන්න. ඇප්ලයිඩ් කියලා වෙන් කරන්න තරම් තියරි පන්තිල තාම කියලා නැහැ. කරලා තියෙනවා නිකන් සෙකන්ඩ් පේපරේ ගණන් දෙකමාරක් විතර වගේ. ඒ කියන්නේ VT තියෙනවා. ඊට පස්සේ දෛශික හායකතර බල තියෙනවා. සන්ධිකර දඬු තියෙනවා. නොම කොටස් කීපයක් තියෙනවා. ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා පියෝ අපි ගොඩක් කරලා තියෙනවා. පියෝ වල අපි ගොඩක් කරලා තියෙන්නේ. ඒ නිසා දැනට කලවමි තමයි දෙන්නේ මේ මාසෙ විතරක්. මේ මාසෙ ඉවරණයෙන් පස්සේ තියරි රිවිෂන් දෙකට වෙනම පේපර්ස් එකක් දෙන්න තමයි හිතන්නේ. හරි. ඒ නිසා මේ ඒ කියන්නේ තියරි එකට දෙන එක නෙමෙයි රිවිෂන් එකට දෙන්නේ. හැබැයි ළමයින්ට මේ දෙක කැමති එකක් තෝරගන්න පුළුවන්. දැන් රිවිෂන් එකේ කවුරු ඉන්නවනම් මුළු සිලබස් එකම ඉගෙන පොඩි එහෙම අදහසක් නැති. හරි. ඒගොල්ලන්ට තියරි කරන්න පුළුවන්. තියරි පේපර් එක කරන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. තියරි එක ඉන්නවනම් සිලබස් එක මොන හරි විදිහකින් කව කරපුවා ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට මේක කරන්න පුළුවන් රිවිෂන් පේපර් එක. එහෙම කව කරපු ළමයිනුත් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් ඒ කියන්නේ මගේ කරගත් එහෙමයි ඉන්නවා. ඒතර මේ ඒක ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට ඒක තෝරගෙන කරන්න පුළුවන්. පස්සේ හැබැයි තියරි පේපර් එකක් අයින් වෙනවා. මොකද හේතුව තව පොඩ්ඩක් තියරි එක ආවරණය වුණායින් පස්සේ අපිට තනියම පේපර් එකට යන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට අපිට වැදගත් වෙන්නේ පෙබ්‍රුවාරි මාර්තු සමහරට අප්‍රේල්. මාර්තුවේදී සමහරට ඉවර වෙන්න පුළුවන්. ඊට පස්සේ තියරියටත් මේ රිවිෂන් පේපර් එකම ඒ කියන්නේ අපි මුල් ෆුල් පේපර් එකම කරන්න වෙන්න පුළුවන්. මේක ඇත්තටම ෆුල් පේපර් එක. ඒ කියන්නේ මේක හැමතිස්සෙම ෆුල් පේපර් එක. රිවිෂන් පේපර් එක කියන්නේ ෆුල් පේපර් එක. ඒක මේක කරන්න ඕන සමහර ළමයි. මොකද හේතුව දැන් ගිය පාර ඉන්නවා මැත්ස් එක අවුලක් නැති ළමයි අපේ පන්තිත් හිටිය එහෙම ළමයි. දැන් කෙමිස්ට්‍රි MCQ 20ක් විතර ගහපුවා. එක්කෝ කෙමිස්ට්‍රි හොඳට කළා ෆිසික්ස් MCQ අඩුවෙන් කරපුවා. එහෙමදී ආ ඉන්නවා. දැන් මැත්ස් එක අවුල් නම් ඉතින් මේක කරන්න තේරුම්න්නේ නැහැ. ඒතර මේක කරන එක හොඳයි. මේක මැත්ස් එක හොඳට කරපුවා. හැබැයි අනිත් පේපර්ස් දෙකෙන් මොකක් හරි එකක් අවුල් කරගත්තා. අවුල් කරගත්තේ මෙහෙමයි ගොඩක් අය.
කියන්නේ අගදී ඒ කියන්නේ අකමැති විෂයන් දෙක මුලින් කරලා ඊට පස්සේ අගදී හිර වෙනවනේ. ඒක එක්කෝ ෆුල් ටයිම් කරනවා. එක්කෝ ඒක කරන්න වෙලා මදි වෙනවා. ওই දෙක එකක් වෙන්න පුළුවන්. ඒක ෆුල් ටයිම් කරොත් දැන් කෙමිස්ට්‍රි ෆුල් ටයිම් කරොත් අන්තිම වෙලාවේ ෆිසික්ස් එක පල්ලෙහාට යන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තිම වෙලාවේ කරන්න ගිහලා ඒ විෂය කරගන්න වෙලා මදි වෙන්න පුළුවන්. ඒ හින්දා විෂයන් තුන බැලන්ස් කරන එක එකම ලෙවල් එකට කරගන්න එක හොඳයි. මොකද ඉසෙට්ස්කෝ වලදී ඒක වෙනස් විදිහකට ගන්න කෙරෙන්නේ මුල් ලකුණු එකතුව නෙමෙයි. ඒ නිසා ඒ කියන්නේ අපේ රිලටිව් පොසිෂන් එක එහෙම නැත්නම් අපේ ලකුණු වල සාපේක්ෂ පිහිටීම තමයි මේකෙදි වැදගත් වෙන්නේ. ඉතින් ඒකත් අවධානයට අරගෙන වැඩ ටික කරගන්න ඕනේ. මට තියෙන අපි පන්ති වල ළමයි ඇත්තම ලොකු තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලොත් කවදාද ඒ තැන් වලට යන්න ඕන. ලොකු තැන් වලට කියන්නේ සමහර ඉන්නවා Amazon එකේ වැඩ කරන අය. PayPal වල PayPal එකේ වර්ක් කරන අය වැඩ කරන අය ඉන්නවා. ඒ වගේම Google ඉන්න සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ කම්පියුටර් ඉංජිනේරින්ග්ම කරපු අය නෙමෙයි. සමහර අය ඉලෙක්ට්‍රොනික්ස් කරලා PhD වල ෆිසික්ස් කරලා එහෙම ගිය ඇත්තේ ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. රිසර්ච් එක අනුව තමයි සියල්ලම තීරණය වෙන්නේ. ඒ වගේම මේ ලොකු යුනිවර්සිටිස් වලට ගිය ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලොත් try කරන්න ඕනේ එහෙම වෙන්න. එහෙම නැත්නම් හොඳම ජොබ්ස් වලට සම්බන්ධයි එක්කෝ ලොකු ස්ටාර්ට්අප්ස් කරන අය. ස්ටාර්ට්අප් එක කියන්නේ තමාගේම කම්පැනි එක කරන අය. එහෙම ඉන්නවා. ගොඩක් අය ඉන්නවා. හරි. ඒ නිසා ඔයගොල්ලොත් බලන්න ඕන අන්න ඒ වගේ කෙනෙක් වෙන්න. හරි. ඒතර ඒකට මේ දැනට කරන්න තියෙන ටික මේකනේ. ඒතර මේක මේ විදිහට කරගෙන යමු. ඒතර ඔය ටයිම් ටේබල් එක ස්ටික් වෙලා එහෙම නැත්නම් ඒ ටයිම් ටේබල් එකේ විදිහටම තමයි කරන්නේ මොකක් හරි විදියකින් සතියක බැරි වුණොත් YouTube live එකකින් හරි ඒක ආවරණය කරලා ඒ සතිය ඉවර කරනවා. සාමාන්‍යයෙන් එහෙම ඉන්න අවස්ථා අඩුයි. එහෙම නැත්නම් ද ඊගෝ සෙක්ෂන් එකට වෙන් කරලා තියෙන කාලේ පොඩ්ඩක් දැන් සතියක් කියලා සතිය වලින් නිදාලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ මෙහාට ගියාම දැන් මේක සතිය වලින් දාලා තියෙන්නේ. ඒතකොට මෙතන සමහර වෙලාවට මේක මදි වුණොත් මේකින් ගන්නත් බැරි නම් ඒකට YouTube live එකක් වගේ දාන්න පුළුවන්. මෙතන මම ජූලි 29 තියලා තියෙන්නේ. මොකද මේ පාර වෙනස්. දැන් ගිය අවුරුදු වල නම් සමහර මාසයකට වගේ කලින් සිලබස් ඉවර වුණා. ඊට පොඩ්ඩක් ඔය අනුමන ගණන් හදලා හිටියා මිසක් මේ සිලබස් එකේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. දැන් මේ අවුරුද්දේ පොඩ්ඩක් ඊට වෙනස් නේ. ඒක අපි කවුරුත් දන්නවනේ. සාමාන්‍ය මේ ඒ කියන්නේ එක්සෑම් තියෙන කාලය අඩුයි. හරි. ඒ කියන්නේ මාස 3ක් එකපාරම මාස 3 නෙමෙයි හිටේ මහත් දැන් අන්තිමට එක්සෑම් එක දෙසැම්බර් මාසෙට ගියා ජනවාරි වලට ගියානේ. ඒතර එකපාර මෙහාට ගත්ත ගමන් විතර බලන්න. දැන් IT කරන ළමයෙකුට ඉතුරු වෙන්නේ මාස 7ක් විතර. 7කුත් නැහැ. හරි 7කුත් නැහැ. එතකොට මේ ඒ කියන්නේ මම කියන්නේ මුලින් ඉඳන් වැඩ කරත් 7ක් නැහැ. මොකද IT කරන ළමයෙකුට තාම වැඩ කරන්න විදිහක් නැහැනේ. ඒ IT එක්සෑම් එක කරන්න ඉපේ. එතකොට රිසල්ට්ස් එද්දි සාමාන්‍යයෙන් මේ විතර වෙයි. හැබැයි පේපර්ස් බලන්න පටන් ගන්න තියෙන්නේ දැන්. ඉතා වේගෙන් කරනවා. ඒ කියන්නේ නිවඩු දවස් කියලා නෑ. ඉරිදත් බලනවා. ඒ කියන්නේ වේගෙන් කරන්න try කරනවා. අපි හිතමු මැයි 10ට කලින් එනවා. සාමාන්‍ය අප්‍රේල් ඒ කියන්නේ අවුරුදු වලින් පස්සේ අප්‍රේල් 20ත් මැයි 10ත් අතර රිසල්ට්ස් එනවා. හැබැයි එතනට ගිහිල්ලා රිසල්ට්ස් ආවන් පස්සේ වැඩ කරන්න හිටියොත් ඕගලන්ට කරගන්න බැරි වෙනවා. සමහරට මේ වතාව කරපු තරමවත් කරගන්න බැරි වෙයි. හැබැයි දැන් විභාගේ මේ පැත්තට ගනිද්දි ළඟට ගනිද්දි සාමාන්‍ය ඒගොල්ලෝ කරන දේ තමයි විභාගය ලීසි කරන්න පුළුවන්. ඒ වගේම විභාගය එහාට ගියොත් මොනතරම් රටේ ප්‍රශ්න තිබ්බත් විභාගය අමාරු කරනවා. ඒක තමයි 21 22 23 වගේ අවුරුදු වල පේපර් එක අනවශ්‍ය විදිහට අමාරුයි. ඒක වැරදුනා කියලා ඒක දැනගත්තම 24 ලීසි කරා පේපර් එක. හැබැයි 25ත් අමාරු කරා මොකද පස්සේ දින විභාගේ. දැන් මේ අවුරුදු ටිකක් වෙලාවට ගන්නේ. ඔකට කියනවා at the expense of the students. ඒ කියන්නේ මොකද ළමයිගේ හරහා තමයි මේක ගන්න. දැන් ළමයින්ට තමයි වෙන පාඩුව. හැබැයි ළමයින්ට මොන පාඩුව වුණත් ඇත්තම කියනවා ඉතින් අගෝස්තු වල ගන්නත් එපා. ඒක රජයේ අවශ්‍යතාවයක් නේ. රජය කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් එකක්. ඒ කියන්නේ දැන් පරිපාලන වශයෙන් මේව දිගටම පරක් කර තියන්න බෑ. ඉතින් රජයේ ඒ පැත්තෙන් ගන්නේ හොඳ දෙයක්. ඒක නරක දෙයක් නෙවෙයි, කළ යුතු දෙයක් කොහොම හරි. හැබැයි ඒක කරද්දී ඔයගොල්ලන්ට පාඩු කරලා තමයි කරන්නේ. හැබැයි ඔයගොල්ලන්ට පාඩුවක් නොවෙන්න ඒකට මොකක් හරි කරයි. දැන් පොදුවේ ගත්තම පාඩු වෙනවා කියන්නේ දැන් හැමෝටම මේ පාඩුව තියෙනවනේ. හැමෝටම ප්‍රමාණවත් විදිහට සූදානම් වෙන්න අමාරුයි. හැබැයි ප්‍රමාණවත් විදිහට සූදානම් වෙන්න අමාරු අවස්ථාවකදී කරන්නේ පේපර් එක ලීසි කරන්නේ සාමාන්‍යයෙන්. දැන් ඒක කියන්න බෑ අපි ලීසි පේපර් එකට සෙට් වෙන්න හොඳ නැහැ. අපි අමාරු පේපර් එකට සෙට් වෙන්න ඕන. හැබැයි පේපර් එක ලීසි වුණොත් ඔයගොල්ලෝ උත්තර ලියන විදිය වෙනස් කරන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. පේපර් එක අමාරු නම්
කොහොම හරි ගණන් ටික හදන්න ඕන පුළුවන් තරම් අනිත් අයට හොඳට. අපි කියමු දැන් ගණන් 5ක් තිබුණොත් 4ක් හැදුවොත් ඇති. මොකද හේතුව අනිත් අය හදන්නේ 3ක් නම් ගණන් 4ක් හැදුවොත් ඒක නරක නෑ. සාපේක්ෂව ඉහළ තැනකට එන්න පුළුවන්. දැන් පේපරේ ගොඩාක් අමාරු නම් දැන් ගන්නකො 2015 ෆිසික්ස් පේපර් එක ෆිසික්ස් ෆස්ට් එක පළවෙනි පේපර් එක. ඒකේ නුවර නම් තිබුණේ වැඩිම MCQ ගාන 43යි. එයා තමයි දිස්ත්‍රික් 1 වුණේ. වේපත්ති ළමෙක් ට්‍රිනිටි එකේ ළමෙක් ලහිරු දිසානායක. එතකොට ඊට පස්සේ තිබුණේ 41 කෙනෙක් හිටියා. ඊට 30 ගණන්. දැන් එහෙම පේපර් එක 43 කියන්නේ දිස්ත්‍රික් එක ලබා දෙන්න තරම් ලොකු MCQ ගානක්. හැබැයි දැන් වෙන අවුරුද්ද ගන්නකො 40 දැන් මේ 2024 වගේ. එතකොට 43ක් කියන්නේ මදි. දිස්ත්‍රික් සමට 25 30 වෙන්නත් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. මම දන්නවා 43ක් ගහපු සමහරේ 100නුත් පල්ලේ ඉන්න අවස්ථා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට හේතුව තමයි සාපේක්ෂ පිහිටීම. දැන් පේපර්ස් අමාරු වුණොත් මොකක් හරි කරලා සාපේක්ෂව අනිත්‍යයට හොඳට සාපේක්ෂව හොඳට කරා නම් ඇති. හැබැයි පේපර්ස් ලීසි වුණොත් එහෙම නැහැ. ලීසි පේපර්ස් වල ලකුණු දෙන්නේ මෙහෙමයි. ලීසි වුණොත් පේපර් එක හැමෝම ලියනවනේ. ඒතර උත්තරේ ගුණාත්මක බවටත් එක තමයි ලකුණු දෙන්නේ. අනික කෙයාලස් මිස්ටේක්ස් දැන් ලීසි පේපර් හැමෝටම කරන්න පුළුවන් නම් මිස්ටේක්ස් අඩු කෙනාට වාසි වැඩි. ඒතර ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ පාර කරනකොට පුළුවන් තරම් සුළුවත් වැරදි නැතුව කරන්න. සුළුවත් වැරදි මේක කරොත් වැඩි අමාරුයි. මොකද හැමෝටම කරන්න පුළුවන් ගණන් ආවොත්. ඒක අපිට දැම්ම කියන්න බෑ. අපි එහෙම වෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටියත් රිවිෂන් එකේදී ලීසි ගණන් විතරක් හදලා එහෙම කරන්නේ නැහැ. අමාරු පේපරට අපි සූදානම් වෙන්න ඕනේ. මේ ලීසි වුණොත් ඔයගොල්ලෝ පේපර් එක ලියන වෙලාවේ අර විදිහට කරන්න ඕනේ. ඒ කියන්නේ මිස්ටේක් සාම වශයෙන් කරන්න ඕන ගුණාත්මක බවින් වැඩි උත්තරයක් ලියන්න ඕන. පුංචි පුංචිව දැන් අපි කියමු දෛශිකවල තියෙන මොකක් හරි අපි හිතමු රේඛීය අනුපාතයක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේක් කියලා හිතන්න. මම නිකන් මේක අඳින්නම් හරි. දැන් මෙහෙම එකක් තියෙනවා. මෙතන A මේක B මේක C. මේ දිග සමානයි. AB දිගයි BC දිගයි සමානයි. ඒක රේඛියයිනේ මේක. එතකොට AB කියන්නේ භාගයයි AC කියලා තිබුණොත් මේක අපිට දෛශික වලට හරවන්න පුළුවන්. ඒ කියන්නේ මේ එකම රේඛාවේ තියෙන හින්දා. ඒතර මෙහෙම ලියද්දී සමට ABC ඒක රේඛයයි කියන එක අනිවාර්යෙන් ලියන්න ඕනේ. දැන් ලීසි අමාරු පේපර් එකේදී ඔයගොල්ලෝ ලිව්වේ නැතත් සමහර ලකුණු නොකපන්න පුළුවන්. මොකද ඉදිරියට හිටලා හම්බෙන නිවැරදි උත්තරයක් මෙන්න කියලා ඒක ලකුණු දෙන්න පුළුවන්. හැබැයි හැමෝම ලියලා තියෙන අවස්ථාවක අර ගුණාත්මක බව කියන්නේ මෙතන ABC ඒක රේඛීය බව එහෙම ලිව්වනම් හොඳයි. අන්න ඒ වගේව මම කියන්නේ. ගුණාත්මක බව වැඩි කරන්න කිව්වේ ඒ වගේව. කිසියම් වෙලාවක බෙදද්දී ඒක සඳහන් කළ යුතු නම් බිඳුවට අසමාන බව අන්න ඒ වගේව සඳහන් වුණා නම් හොඳයි. රයිට්. ඒක අපි පස්සේ බලමු. ඒතර මෙන්න මේ කොටස් ටික තමයි අපි දැන්ට ඔන්ලයින් එකේ කරන්න හිතාගෙන ඉන්නේ. මේකේ 5ක් කොට ලේසියව. මේ ලේසි කියන්නේ ඉතා කෙටියව. මේ දෙකයි. මේක සමහරට අතරමැද ඒ ගොඩක් කලින් ඉවර කරන මේ අගදි හිර කරලා ඉවර කරන්නේ නැහැ. කලින් තමයි ඉවර කරන්නේ. මේ පාර ඇත්තම ගුරුවරයා හැමෝටම ඒ වගේ ශිෂ්‍යයෝ හැමෝටම පොඩි අභියෝගයක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ හරි පන්තියක් තෝරගෙන එහෙම කරගන්න හරි ඒවා ටික. එතකොට මේ සිලබස් එක ආවරණේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් මම ඔයගොල්ලන්ගේ සමු ගන්නවා. ඔයගොල්ලෝ ජයින් ජයි.